ඒ ගෙවුඩ හතරෙන් කොයි එකද වැඩිපුරම වටින්නේ? මේකේ පැත්තක නිල් තියෙනවා. හැබැයි ඒක තමයි ලොකුම කාලය. මේ ගෙවුඩේ කලියෙක් ගොඩක් ස්ප්‍රෙඩ් වෙලා. මේක පොඩි හැබැයි එක සයිඩ් එක කරවට වඩා ඩාර්ක්. ඒක මීඩියම් එකක්. ඉතින් ඕගොල්ලෝ කියන්නේ මේ ගෙවුඩවල පෙනුම කොහමද කියලා. ඒකද වටින්නේ. ඕන කෙනෙක් අහු වෙනවා. මේ ඇවිල්ලා මෙලෝ රහන් නැති ගෙවුඩ. අනිකර වංචාව. ඔයා නොලෙජ් එක නැතුව ජෙම් බිස්නස් එකට ආවෝ. මේවා මොකද වතුර බින්දුවගේ ලස්සන ගෙවුඩනේ. අලුදුත් නැහැ. ඔයා සමහර වෙලට ලක්ෂ ගාණක් දීලා මේ ගල් ටික ගන්නවා. හැබැයි මේ ඔක්කොම සින්තටික් ගෙවුඩ. ඔයගොල්ලෝ හිතන්න එපා හොඳ බ්ලූ කලර් ගල් විතරක් සින්තටික් හදන්නේ කියලා. ඉතින් හිතලා බලන්න ගෙවුඩත් හදනවා. ඉතින් මේ අපේ ස්ටුඩන්ට් කෙනෙක් බයි කරලා අහුවෙච්ච ගල් ටික. මේ ස්ටුඩන්ට් හොඳ හින්දාම එයා මට දුන්නා මේවා අනිත් අයටත් කියන්න කියලා. මේවා බලලා ඕගොල්ලෝ නොලෙජ් එක ගන්න. මේ ෂෝට් වීඩියෝකින් ඕගොල්ලන්ට ඔක්කොම ඉගෙන ගන්න බෑ. මට ගෙවුඩ ගැන තියරි විතරක් ඉගෙන ගන්න සති 7ක් විතර ගියා. ඉතින් මේක හැමදාම දියුණු වෙමින් පවතින විෂයක්. මේක ගොඩක් අය රහසක් විදියට හංගන් ඉන්න විෂයක්. ඉතින් ඕගොල්ලෝ ජෙම් වල මේ කාලේ ප්‍රොෆිට් එකක් ගන්නව නම් මේක ඉගෙන ගන්න හොඳ විෂයක්. ඒ නෝමල් ජෙම් දෙනුම දැන් ගොඩක් කට්ටියට තියෙනවා. ඒකට ඔයාලට ගොඩාක් අඩු මිලට ජෙම් එකක් කරන් ගොඩාක් වැඩි මිලට ජෙම් එකක් කරන්න බෑ. හැබැයි ගෙවුඩ ගොඩක් කට්ටිය අත ගහන්නෙත් නෑ. එකක් දෙකක් කරන් පරාද වුණාම අතැල්ල දානවා. ඉතින් මොකද සාලේ ටික වැඩනසෙනකොට රෑ වැඩන වලේ දවල් වැටෙන්නේ නෑනේ. අපේ ජෙම් කෝස් එකේ අපි ලොකු තැනක් දීලා තියෙනවා ගෙවුඩ පාඩම් මාලාවට. ඔයා දැම්ම ගිහිල්ලා අපේ කෝස් එකේ රෙජිස්ටර් වෙන්න. හරි එහෙනම් හැමෝටම ජය වේවා.